සුබ දවසක් යාළුවනේ. ඔන්න එහෙනම් අපි අදත් එකතු වෙනවා තවත් වීඩියෝ එකකින්. අද අපි යන්නේ ජැෆ්නාට පොඩි රවුමක් දාන්න. ඇත්තටම ප්ලෑන් කරලා යන්න හිටපු ගමනක් නෙවෙයි. නමුත් අපි ලෙක්චර්ස් කැන්සල් වුණා. ඒ නිසායි අපි ලොකු රවුමක් දාන්න ලෑස්ති වුණේ. ඉතින් අපි ටවුන් එක පැත්තට ආවා. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද ජැෆ්නා වල තියෙනවා නාග විහාරය. තියෙන්නේ ජැෆ්නා ටවුන් එකේ. යුනිවර්සිටි එකේ ඉඳලා නම් කිලෝමීටර් 3මාරක් වගේ පොඩි දුරකින් තමයි තියෙන්නේ. ලොකු පන්සලක් නම් නෙමෙයි. පොඩි පන්සලක්. ඒ වුණාට හරිම නිස්කලංකයි. ටවුන් එකට මං හිතන්නේ අපිට මෙතන ළඟපාතකට හම්බෙන්න තියෙන පන්සලකට තියෙනෙත් මෙච්චරම තමයි. ඉතින් අද අපි එක්කෙනෙක්ට නම් එන්න බැරි වුණා. එයා ලෙඩ වෙලා නිසා ආපු කට්ටිය නම් කොහොම හරි පොඩි ෆන් එකක් ගත්ත ඇත්තටම. කට්ටිය කයිය ගහනවා, කියවනවා. ඔයාලත් බලන්නකො මොකද කරන්න කියලා කට්ටිය. පන්සලාවටත් අපි පොඩ්ඩක් ඇවිදලා බැලුවා. විශේෂයි කියන තරම් දෙයක් නම් තිබුණේ නැහැ. නමුත් පන්සල ඇත්තටම නිස්කලංකයි. අර ටිකක් ඇවිල්ලා පාඩුවේ ඉන්න හොඳයි. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් දකුණු පළාත් වලින් ආපු කට්ටියනේ. ඉතින් අපිට අර එහෙ තියෙන එකට පොඩ්ඩක් ගැලපෙන්න පුළුවන්. ඉතින් හොඳ වයිබ් එකක් තියෙන ප්ලේස් එකක් විදියට මට නම් කරන්න පුළුවන්. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසී පාළුව සැඟව කියා පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසී පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ. මේ ඉතින් ඉන්නේ අපේ පිරිස තමයි. පේනවනේ එයාලගේ වැඩ. කට්ටිය කතා කරනවා, ෆෝන් ඔබනවා. යන්තම් කොහොම හරි කට්ටිය එකතු කරගෙන ගියා බුදුගෙට යමු කියලා. නැත්තම් ඒක යන්නේ නැහැ ඉතින්. අදනම් අපේ කට්ටිය පොඩ්ඩක් ඇක්ටිව් මදි ඇති. ගොඩක් අය මේ වෙද්දි ලෙඩ වෙලා තමයි ඉන්නේ. ඒ නිසා One hour later. A few moments later. මේ ඉන්නේ ඉතින් අපේ කට්ටිය තමයි. බලා ගන්නකෝ. ඉතින් ළමයි අපි පන්සලත් ඇඳලා පුදලා අපි යන්න ගියා දවල්ට කෑම කන්න. දැන් තමයි ප්‍රශ්නේ. කෑම හොයාගන්න තැනක් බලන්න. ඉතින් අපි ඔන්න මැප් එකේ පොඩ්ඩක් බලලා අපි හොයාගත්තා මාතර බත් කඩයක්. දන්නවනේ ඉතින් ලංකාවේ කොහෙ ගියත් අනිවාර්යෙන් මාතර බත් කඩයක් නැති ටවුන් එකක් නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අපි දැන් ඉතින් මාතර බත් කඩේ හොයාගෙන යන්න ඕනේ. ඒකටත් පොඩ්ඩක් යන්න දෙන්නේ නැහැ. කිලෝමීටර් 2ක් විතර පයින්. ඒනවනේ ඉතින් කණ්ඩ කොච්චරද අදේම තිබ්බත් කට්ටිය ගාටනවා. මෙයාලට බඩගින්න කියන එක දැනෙන්නේ නැහැ. ඇවිදින්න කිව්වම හරි හිමීට ඇවිදින පිරිසක් තමයි මට ඉන්නේ. අම්බෝ යන්තම් ඇති මාතර බත් කරේට ආවා. පොඩ්ඩක් නම වෙනස්. මාතර ඇඹුලේ.
අපිට දැන් අර ගොඩාක් මේ දවස් ටිකේම කාලා හිටියේ මේ තෝසේ වඩේ පරාටා ඒ දේවල් කාලා දැන් අපිට අර සිංහල කෑමයක් කන්න ගොඩක් ඌමනාවක් තිබ්බා. මේ කෑම ගැන ඉතින් ඇත්තටම හොඳයි. ගොඩක් අයිටම්ස් තියෙනවා. ඒ කියන්නේ එළවලු කෑම, මස් මාළු, පෝක් චිකන් උනත් තියෙනවා ගන්න. හොඳයි කෑම එකත්. අපිට නම් ඉතින් සෑහෙන්න වටිනවා කෑම. අපිට කියන ගොඩාක් දවස් ඉඳන් හරියට කන්න සෙට්ටුන්නේ නැහැ. ඇතුළත් හොඳ පිළිවෙලට තියෙනවා. කෑමත් හොඳයි. මම රෙකමන්ඩ් කරනවා ඕන කෙනෙක්ට ගිහිල්ලා බලන්න වෙලාවක හොඳ ෂොප් එකක්. කාලා බීලා ඔක්කොම ඉවර වෙලා අපි ලෑස්ති වුණා යන්න ජැෆ්නා ෆෝර්ට් ඩච් ෆෝර්ට් ලන්දේසි බලකොටුවක් තියෙන ළමයි ජැෆ්නා වල අපි යන ලෑස්ති වුණා ලන්දේසි බලකොටුව බලලා ඉන්න පොඩ්ඩක් එක්කෙනෙක්ගෙන් ගන්නවා රුපියල් 60ක පොඩි ටිකට් එකක් පොඩි ළමෙක් ගෙන්න රුපියල් 25යි ගන්නෙ රුපියල් 60ක ටිකට් එකක් තමයි ලොකු කෙනෙක්ගෙන් අරගන්නේ අපි ඉතින් ටිකට් එහෙම අරගෙන ඇතුළට යන්න තමයි ලෑස්ති වෙන්නේ ඔයාලට කියන්න ළමයි සෑහෙන්න හුළඟ සුළි කුණාටුවක් තියෙනවා කියලා ආරංචියක් තිබුණ නිසා සෑහෙන්න හුළඟ තිබ්බා ඒ වෙලේ නම් අපිට ලොකු බලපෑමක් නම් එකකින් තිබ්බේ නැහැ ආපු වෙලේ ඉඳන් ඉතින් කට්ටියම ෆොටෝස් වීඩියෝස් තමයි නළුව ගොඩයි නිලිය ගොඩයි බදුල්ලේ පීපල් වල තියෙනවා ෆෝට් එක ඇතුළට ගියාම අර බලන්න කෙලිම ස්පෙસિෆික් දේවල් ටිකක් නම් තිබුණේ නැහැ. නමුත් ඇතුළේ තියෙන පොඩි මියුසියම් එකක් වගේ පොඩි මේ කොටසක්. ඒකේ නම් තියෙනවා දේවල් ටිකක් බලන්න. ඉතින් අර ඒව ගැන පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං කෙනෙකුට නම් ඉතින් වටිනවා මෙතෙන්ට එන එක. සමහර අය ඉන්නවනේ ඉතින් ඒවට ගොඩක් කැමති. නිසා ඒ වගේ කෙනෙකුට ඉතින් කියවලා දැනගන්න පුළුවන් විදිහේ මූලාශ්‍රය මේක අස්සේ ටිකක් තියෙනවා. අටුකම් බිත්තිය.
අනාවරණය කරගමු කියලා ජැක්කල නැද්ද කියලා. හරි බැස්සිකේවට යන්නේ කට්ටිය දැන් කාලා බීලා ඔක්කොම කරලා දැන් කෑමත් දිරවන මට්ටමට ඇවිල්ලා දැන් කට්ටිය හොඳටම ඇක්ටිව්. දැන් ඉතින් කට්ටිය දඟලන්න පටන් අරන් තියෙන්නේ. එහෙට දුවනවා මෙහෙට දුවනවා. කට්ටිය කෑ ගහන එකේ ඉවරෙකුත් නැහැ. ඔයාලා ඉතින් දැකලා නැහැනේ. මේ ඉන්නේ අපේ නිලියෝ ටික. බලා ගන්නකෝ. අපි ෆෝට් එකට එනකොට නම් ගොඩක් සෙනග හිටියේ නැහැ. නමුත් හවස් වෙනකොට ඒ කියන්නේ හවස 4 වගේ වෙනකොට නම් සෙනග ගොඩාක් එන්න පටන් ගත්ත ෆෝට් එකට. මම හිතන්නේ හවසට මොකක් හරි වීව් එක ලස්සනයි මෙතන. උනාට ඉතින් අපේ අවාසනාවට වැහි කළුව තිබ්බ නිසා ඉතින් ඒක බලා ගන්න අපිට හම්බුනේත් නැහැ. ඔන්න එහෙනම් ෆෝට් එකේ කොට ඒත වීඩියෝ කොටස් ටිකක් තියෙනවා බලා ගන්න කොහොමද ලස්සන කියලා. ජැෆ්නා ෆෝට් එක දැකලා නැති කෙනෙක් නම් අපි ඉතින් ෆ්ලෝට් එකට වෙලා හවස් වෙනකම් හිටියා. පහ වෙනකම් වගේ හිටියා. පෙවුන්නේ ඉතින් අපි ඔන්න එන්න පිටත් වුණා දැන්. ෆෝට් එක ගාව පල්ලෙහා තියෙනවා මං හිතන්නේ මේක කලපුව කොටස වෙන්න ඕන. එතන තියෙනවා ෂොප් සෙට් එකක්ම කැෆේස් වගේ ටිකක් ෆුඩ් ට්‍රක්ස් එහෙම දෙක තුනක්ම තියෙනවා. ඉතින් එතෙන්ට ඇවිල්ලා ඔය අවශ්‍ය නැ රයිස් කොත් තුනක් ගන්න පුළුවන් තැන් තියෙනවා. ෂෝට් ඉට්ස් ගන්න පුළුවන්. ටී වගේ දේවල් අරගන්නත් තැන් තියෙනවා. ඉතින් අපිත් ඇවිල්ලා මේ දේවල් අරගත්තා. අපිත් ටී ටිකක් අරගෙන එහෙම ගොඩක් හවස වෙනකන් හිටියේ ඉතින් කතා කර කර. නැත්නම් ආයේ අපිට යුනිවර්සිටි එන්න වෙන්නේ දවස් දෙකකින් විතරනේ.
අද දවසට අපි අපේ ගමන ඉවර කරලා වීල් එකට අපි කතා කරලා අපිත් එන්න පිටත් වුණා අපි හොස්ටල් එකට. අපි හොස්ටල් එකට එනකොට 7 විතර වෙලා තිබ්බේ. මේ දවස්වල ඉතින් සුළුකු නාටුවක් එහෙම යනවා. මෙහෙටත් ඒක බලපෑම පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඔක්කොගෙම ඉල්ලන්නේ පරිස්සමට ඉන්න ඔයාලා. අදට එහෙනම් එතනින් අපි සමු ගන්නවා. අම්මා දෙතන හිටියද?